ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද අපි මේ රැඳී සිටින්නේ ලෝකයේ උසම පහන් කූඩුව නිර්මාණය කරන තැන. එතකොට ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් කොළඹ කුරුණෑගල පාර, මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මිනවංගොඩ පාර. එතකොට අපි මේ රැඳී සිටින්නේ නවලෝක මන්සන්දියේ. එතකොට දකුණු අත පැත්තෙන් අපිට පේන්න තියෙනවා සරත් කුමාර ෂොප් එක. අපිට වම් අත පැත්තෙන් පේන්න තියෙනවා දිවුලුපිටිය ප්‍රධාන මාර්ගය. එතකොට එතන හන්දියේම ඉදිරිපිට තියෙනවා තොරම්පැල්ල තැපල් කන්තෝරුව. මේ තැපල් කන්තෝරුව ඉදිරිපිට තමයි අපි මේ දෙවන්ත පහන් කූඩුව නිර්මාණය කරන්නේ. මෙතන තමයි අපේ පහන් කූඩුව බලන්න යන්න තියෙන හන්දිය. එතකොට අර ඈතින් පේන්නේ ඔයාලට සරත් කුමාර සුපර් මාකට් එක. සුපර් මාකට් එකට මෙහායින් තියෙනවා මෙන්න මේ කොන්ක්‍රීට් පාර. මේ කොන්ක්‍රීට් පාරේ පල්ලමට තමයි අපිට යන්න ඕනේ පහන් කූඩුව නරඹන්න. එහෙනම් අපි මේ පාර දිගේ යමු. අපි දැන් මේ පහන් කූඩුව නිර්මාණය කරන්න අරගෙන අවුරුද්දකට කිට්ටු වෙනවා. අපි මේ පහන් කූඩුව නිර්මාණය කරගෙන ඉද්දී දිට්ට අසුලි කුණාටුවෙන් අපේ පහන් කූඩුවට අලහබානි වුණා. මුළු හට් එකම බිමටම සමතලා වුණා. අපිට ඇත්තටම ඉතුරු වෙලා තිබ්බේ මාසයක් විතර වගේ කාලයක්. ඒ කාලය ඇතුළත තමයි අපි මේ පහන් කූඩුවේ වැඩ 90%ක්ම ඉවර කරගන්න උපරිම උත්සාහය දරුවේ. එතකොට මේකට සෑහෙන පිරිසක් එකතු වෙලා අපිට මේක සෑහෙන සහයෝගය ලබා දුන්නා මේ කූඩුව නිර්මාණ කටයුතු කරගෙන යන්න. ඒ වගේම තමයි මේකේ ප්‍රධාන නිර්මාතෘ සුරංගයියා සෑහෙන වෙහසක් දරුවා. ඇත්තටම එයාගේ තියෙන සියලුම ධනය සහ ඉඩම පවා උගස් තියලා තමයි මේකට සම්පූර්ණ පිරිවැය යොදලා අසල්වාසීන්ගේ සහාය ඇතුව සියලු දෙනාගේම උත්සාහයෙන් අපි මේ පහන් කූඩුව නිර්මාණය කරන්න ගත්තේ. ඇත්තටම මේ පහන් කූඩුව ආසියාවේ විතර නෙවෙයි මුළු ලෝකෙම පිළිගත් කූඩුවක් බවට පත් වෙයි කියලා අපි හිතනවා. දැනට ආසියාවේ ලොකුම කූඩුව විදිහට තමයි අපි මේක දැන් නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි යන පාර තමයි මේ වෙලමැද්දේ. බොහොම චාම් විදිහට අපි මේ පාර හදලා තියෙනවා. වෙල අභියසින් යන්න තියෙන්නේ. ඉතින් අපි මේ පහන් කූඩුව කැටයම් නිර්මාණය කරලා තියෙන්නේ කළු ගල් කුඩු වලින්. ඒ කියන්නේ කළු ගල් කුඩු පෙනේරෙන් හලලා ඊට පස්සේ අපේ කැටයම් කොළ වලට ගම් ගාලා මේ ගල් කුඩු හලලා තියෙන්නේ. එතකොට ඔයාලා මේ මාර්ගය එනකොට මෙතන දාලා තියෙන පුවක්පට වලින් හදපු පාලමක්. ඔයාලා මෙතනින් එනකොට බොහොම පරිස්සමට එන්න ලිස්සලා වැටේ. සීලු දෙනාගේම ආරක්ෂාව මුල් තැන දීලා මේ ගමන එන්න ඕනේ කූඩුව බලන්න. අපි මේ කූඩුව ඇත්තටම මේ අර අනිත් කූඩුව වල වගේ නෙමෙයි. බොහොම ගැමි විදිහට චාම්ම බලන්න පුළුවන් ලස්සන විදිහට වෙලක් අයිනේ නියරෙන් තමයි අපිට මේ කූඩුව බලන්න යන්න තියෙන්නේ. ඔයාලට මේ පේන අවට සුන්දරත්වය රාත්‍රී කාලේදී නම් ඔයාලට මේව බලා ගන්න බැරි වෙයි. ඔයාලා හොඳට මතක තියාගන්න කොළඹ කුරුණෑගල පහේ මාර්ගයේ මිනවංගොඩ ඉඳන් කිලෝමීටර් 4යි නවලෝක හන්දියට ආවා. නවලෝක හන්දිය අභියසෙම තියෙනවා අපේ පහන් කූඩුව. එතන අපේ බෝඩ් එකක් ගහලා තියෙනවා. බෝඩ් එක ළඟින් බලා ගන්න පුළුවන් යන්න තියෙන පාර. එතකොට අපේ මේ පහන් කූඩුව සම්පූර්ණ උස තියෙනවා උස අඩි 66ක්. පළල තියෙනවා අඩි 45ක්. එතකොට මේකේ තියෙනවා තට්ටු 7ක්. මේ තට්ටු 7ම දෙපැත්තට කරගෙනවා. මේ ඉන්නේ අපේ පාලම හදන කට්ටිය. මෙතනින් එහා පැත්තට යන්න තියෙන පාර. මේ තියෙන්නේ අපේ පාර තමයි. මෙතනින් තමයි අපේ කූඩුව නරඹන්න යන්න තියෙන්නේ. දැන් මේ සියලු වැඩ කටයුතු කරගෙන යන ගමන් තියෙන්නේ. මේ අපේ වැඩ කරන මාමලා පාලම හදන්න සෑහෙන ලොකු උත්සාහයක් දරලා සෑහෙන උදව්වක් අපිට කරනවා මේ වැඩ ටික කරගෙන යන්න. ඇත්තටම මතක් කරන්න ඕනේ අපිට මේ කූඩුව ගහන්න මේ ස්ථානය ලබා දුන්න අයියව. එයත් අපි මතක් කරන්න ඕනේ මේ වැඩ ටික කරගෙන යන්න. ඔයාලට මේ දැන් ඈතින් සුදු පාට ටෙන්ට් රෙදි වලින් වහලා තියෙනවා පේන්නේ. ආසියාවේ සහ ලෝකේ ලොකුම පහන් කූඩුව. මේක ආසියාවට විතරක් කිව්වට ආසියාවට නෙමෙයි මුළු ලෝකෙටම එකයි තියෙන්නේ. ඒකත් ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනවංගොඩ කොට්ටාසේ නවලෝක මන්සන්දියේ. සක්වල පහන් කූඩුව. සක්වලටම එකයි. එන්න යන්න අපි ඇතුළට ගිහලා බලමු. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලෝකේ ලොකුම පහන් කූඩුව. ගිනස් වාර්තා පොතට උනත් දාන්න පුළුවන්. අපි ගිනස් වාර්තා පොතට ඇප්ලයි කරලා තියෙනවා. ලෝකෙටම එකයි ඒකත් ලංකාවේ. එන්න එහෙනම් අපි අතුලට ගිහලා බලමු.
මේ තියෙන්නේ අපේ පහන් කූඩුවේ ප්‍රධානම අංගය. මෙතනින් තමයි සියලු විදුලි රට අමවන්නේ. මෙතනින් තමයි සියලු ආලෝකකරණය දෙන්නේ. එතකොට මේ තියෙන අපේ ප්‍රෙෂර් කොටේ. මෙතන තියෙනවා ප්‍රෙෂර් කොට තුනක්. මේ ඉන්නේ අපේ මාමා තමයි සියලුම විදුලි ආලෝකකරණය වැඩ කටයුතු කරගෙන යන්නේ. එයා තමයි සක්වල පහන් කූඩුවේ රට අමවන්නේ. මේ තියෙන්නේ අපේ සක්වල පහන් කූඩුව. ඔයාලට දැන් පේනවා ඇති අපේ තරුණ කැල වයස් භේදයකින් තොරව ලොකු මහලු කුඩා සියලුම දෙනා එකතු වෙලා මේ පහන් කූඩුවේ වැඩ කටයුතු ඉවර කරගන්න සෑහෙන පරිශ්‍රමයක් දරගෙන මේ වැඩ ටික කරගෙන යනවා. ඔයාලට දැන් මේ පේනවා ඇති සම්පූර්ණ කූඩුවම අලවලා තියෙන්නේ ගල් කුඩු වලින් කැටයම් කරපු කොළ. කුඩු අරගෙන වේලලා හලලා ඩස්ට් එකක් විදිහට අරගෙන තමයි අපි මේ සම්පූර්ණ කූඩුවම වැඩ කටයුතු කරලා කැටයම් කරලා තියෙන්නේ. මේකේ තියෙනවා මහල් 7ක්. මහල් 7 කරගෙනවා. ඒකෙන් සම්පූර්ණම කතාව තියෙන්නේ ලෝකය පැවතීම සහ නැතිවීම. මේකේ ඉර තියෙනවා, හඳ තියෙනවා. එතකොට පරිවාර කූඩු තව 140කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. සක්වලම තියෙනවා, සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවා. එතකොට දිව්‍ය පුත්‍රයෝ ඉන්නවා. එතකොට මේකේ තව එකක් වල අපාය, නිරය. ඒ කියන්නේ මේකේ අපි කරන පව්පින් අනුව අපි යන්නේ කොහෙටද කියන කතාවත් මේක ඇතුළත් කරලා තියෙනවා. සම්පූර්ණම කතාව ඔයාලට බලා ගන්න පුළුවන් හෙට දිනය. එහෙනම් පොසොන් පොහොය දිනය හෙට හවස ඔයාලත් පැමිණෙන්න අපේ මේ ආසියාවේ සහ ලෝකේ ලොකුම පහන් කූඩුව නරඹන්න. සක්වල පහන් කූඩුව. එහෙනම් අපි යමු එහා පැත්තට. මේ ඉන්නේ අපේ මදුරංග අයියා. මදුරංග අයියා සහ මෙයාගේ යාළුවා. මේ දෙන්න තමයි සම්පූර්ණ කූඩුවම පෑස්සුවේ. මේ දෙන්න තමයි සම්පූර්ණ කූඩුවම හැදුවේ. ඉතින් මදුරංග අයියේ ඔයාලට මොකද්ද මේ කූඩුව ගැන තියෙන්නේ? දැන් අවුරුද්දකට වැඩි කාලයක් මේ සම්පූර්ණ කූඩුවම ඔයාලා දෙන්න අතින් පෑස්සුවා. මේක සම්පූර්ණ උඩ නැග්ගා, පලංචි උඩ ගියා, කඩාගෙන වැටුණා. සෑහෙන අකරතැබ්බකට මුහුණ දෙන්න උනා. ඉතින් ඔයාලට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? සෑහෙන අභියෝගයක් වුණා. ඉතින් නැත්නම් මේක ගහන්න අපිට. ඔයගොල්ලෝ මේ අත්තිරියා මගේ හයියට. ඔව්. ලකුණු අත වගේ තමයි. අනිවාර්යෙන්ම. එහෙම දකුණු අත වගේ කිය නැත්නම් මේ වගේ වැඩක් කරන්නත් බෑනේ. කරන්න බෑනේ. මේ වගේ දැවන්ත වැඩක් කරන්න අමාරුයි. තාම අපිට මේ සහාය වුණා. අපේ තව කොල්ලෝ ඉන්නවා. කොල්ලෝ ඉන්නවා. ඔව්. ඒතර මේ සුරංග අයියාගේ අදහස ගැන මොකද්ද කියන්නේ? ඇත්තටම හොඳයි අදහස. මේ සුරංග කියන්නේ දැවන්ත චරිතයක්. නිහඬ චරිතයක්. කාටවත් කරදරයක් නැතුව කරදරයක් නැති චරිතයක්. මේ වගේ වැඩක් තනියම ප්‍රෝග්‍රෑම් කරපු එකක් මේ හිතා ගන්න බැරිම කතාවක් නේ. කතාවක් ඇත්තටම. හරි එහෙනම් මදුරංග අයියේ හරි. ලබන අවුරුද්දෙත් මේ වගේම කූඩුවක් ගහන්න ප්‍රාර්ථනා කරනවා. ජය. එහෙනම් අපි යමු මෙතනින් එහා පැත්තට. මේ අපේ තියෙන සක්වල පහන් කූඩුවේ පරිවාර කූඩු තියෙනවා 140කට වැඩි ප්‍රමාණයක්. ඒ පරිවාර කූඩු ගල් කුඩු වලින් කැටයම් කරලා තමයි මේ එල්ලලා තියෙන්නේ. එතකොට මේකේ අපි හදලා තියෙනවා ගොක් මල්. පරිවාර කූඩුවේ අටපැත්තකට මේ ගොක් වල වලින් ගොක් මල් හදලා තියෙනවා දේශීය දේ පෙන්වන්න. එතකොට මේක ගල්කන්ද කියන්නේ ඔයාලා සමහර විට දන්නවත් වෙන්න පුළුවන්. ගල් කැටයම්, වංගෙඩි, කළු ගල් වලින් කරන්න පුළුවන් සියලුම වර්ගයේ නිර්මාණ කරන්නේ මේ ගම්මානේ තමයි. ඉතින් මේ ගම්මානේ තියෙන අපේ සියලුම දේවල් වලින් තමයි අපි මේ වැඩේ කරලා තියෙන්නේ. අපේ ගම ගිහිල්ලා තියෙන ගල්කන්ද. ඉතින් ගල්කන්ද හොරන්පැල්ල ගමේ තමයි අපි හිටලා තියෙන නවලෝක මන්සන්දිය. ඉතින් ගමේ තියෙන අපිට ගන්න පුළුවන් ස්වභාවික දේවල් වලින් තමයි අපි සම්පූර්ණ මේ කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. අපේ මේ සක්වල පහන් කූඩුව සම්පූර්ණ නිර්මාණ කටයුතු සහ ඒ කියන්නේ අපේ ස්ටෝස් එක ගබඩාව සහ සියලුම නිර්මාණ කටයුතු සිද්ධ වුණේ මෙතන තමයි. ඉතින් මේ තියෙන්නේ අපේ සියලුම වැඩ කටයුතු නිර්මාණය කරපු ස්ථානය. එතකොට මේ තියෙන්නේ අපේ ගබඩාව. මේක අවුරුද්දක් පුරාවට මේ විදිහට හදාගෙන මේ තියෙන සියලුම අපේ බඩු මුට්ටු ආයුධ මේක ඇතුලේ තමයි දැන් මාස 4-5ක් තිස්සේ ඉඳන් තරුණියෝ 100කට එහා පැත්තේ මේ සම්පූර්ණ වැඩේ කරගෙන යන්න මේ වැඩ කටයුතු කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ කුස්සිය. මෙතන තමයි මේ එන 100කට 150කට කන්න තේ ටික බොන්න කරන් සීළු වැඩ කටයුතු කරේ. ඒ වගේම අපේ අමතක කරන්න හොඳ නැහැ අපේ අම්මලා ඇන්ටිලා ආච්චිලා සීයලා මේ ඉන්න සීළු දිනාටම කන්න කෑම බීම හැමදේම සමහරු ගෙදරින් හදාගෙන ආවා. සමහරු මෙතන ඇවිල්ලා හැදුවා.
තේ ටික දුන්න. එයාලටත් ගොඩක් පින් මේ වගේ නිර්මාණයක් කරගන්න එයාලත් අපිට හයියක් වුණා. ඉතින් අපි මෙතනින් ඉස්සරහට ගිහලා බලමු අපේ මොනවද ඉදිරි නිර්මාණ කටයුතු. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් අපේ මේ වැඩ කටයුතු වෙලා තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ නිමා කරන වැඩ මිස පමාවට. කරුණ ඌමනා නැත මේ ලෝකයේ දැවැන්තම නිර්මාණයයි. නිම කිරීම සඳහා ඔබගේ දායකත්වය අත්‍යවශ්‍යම මොහොතයි. ඉතින් මේ වගේ වැකි නිර්මාණය කරගෙන ඒ වගේම තමයි අපේ දිනචර්යාව. අපේ ගෙවෙන්නා වූ සෑම දිනයක් පාසාම අපි මෙතන මාක් කරලා ඒ දවසට අදාළ ටාගට් එකට වැඩ දික් කරගෙන තමයි අපි මේ සම්පූර්ණ පහන් කූඩියේ වැඩ කටයුතු කරගෙන ගියේ. ඉතින් මේ වලට වෙන අපේ සුරංගයියා යනවා. එයා මේ වෙලාවේ ලොකු කාර්යයක වැඩ කොටසක ඉන්නේ. එතකොට දැන් අපි මේ බලමු අපේ නිර්මාණයේ පිළිම ඇඹුම් කරු. අපි ආදරයට කියන්නේ මදු අයියා කියලා. මදු අයියා ඉන්නවා. එතකොට මේ තියෙන්නේ මේ පිළිම සම්පූර්ණ නිර්මාණ කටයුතු කරන ගමන් තියෙන්නේ. ඉතින් මදු අයියේ ඔයාට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? කියන්නේ ආසාවෙන් ඉතින් වැඩේ කරගෙන යනවා. ඔයා ආසම දේ. ඔව්. කරන්නේ වෘත්තිය මේකනේ. වෘත්තිය මේක. කරගෙන යනවා ඉතින්. දෙන්න පුළුවන් පරිම සපෝට්. ඉතින් අපේ සුරංගයියා ගැන අදහසක් කියන්න මේ වගේ චරිතයක් කොහොමද මේ වගේ දෙයක් කරයි කියලා හිතුවද? මුළු ගමක් ලෝකෙට අරන් ගිහලා තියෙන්නේ. ඇත්තටම කවුරුත් හිතන්නේ නැතුව ඇති සුරංගයියා මහා නිහතමානී චරිතයක් හිතා ගන්න බැරි අපිට පුදුම වුණා මේ චරිතයක් මේ අපේ ගමේ ඉන්නවද කියලා. ඒ කියන්නේ අද දැන් මේ වෙනකොට ගමේ නොහිතපු මිනිස්සුන්ගේ හැකියාවල් මේ වැඩේ නිසා එළියට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සියලුම දෙනා එක තැනකට එකතු වෙලා දන්න නාදුන අහෙන් කොළඹින් ආපු කට්ටිය මේ ගමේ ලංකාවේ හතර දිබ්බ භාගයෙන් ආපු කට්ටිය මේ වැඩේට ඇවිල්ලා සෑහෙන උපකාරයක් කළා තියෙනවා. ඉතින් මදු අයියා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එනවා පල්ලෙහා පැත්තට යනවා. මේ තියෙන්නේ අපේ සම්පූර්ණ කූඩුවේ පරිවාර කූඩුව හදන්න ගත්ත පැටව නිර්මාණය කරන්න හදපු රෙජිෆෝම් කපන්න හදපු මැෂින් එක. මේකත් ඇත්තටම අපේ අයගේ නිර්මාණයක්. අපි මැෂින් කඩෙන් ගෙනාවේවත් නැහැ මුකුත් නැහැ. අපේ තියෙන ආම්පන් වලින් තමයි අපි මේ රෙජිෆෝම් කපන මැෂින් එක හදන්න තියෙන්නේ. මේ ඉන්නේ එතන ඉන්න කට්ටිය වැඩ කරන ගමන්. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු අපේ අනිත් වැඩ කටයුතු. මේ තියෙන අපේ ගොක්මල් හදන තැන. මෙතන තමයි මේ ඇන්ටිලස් පේපර් කරලා මේ සම්පූර්ණ ගොක්මල් ටික උඩට අරගෙන යන්න පරිවාර කූඩුව වලට එල්ලන්න. මේ තියෙන ඉතින් අපේ නිර්මාණය කරපු ධර්මචක්‍ර එතකොට ලෝකගෝල සීලුම් පරිවාර කූඩු මේ ස්ථානයේ තමයි අපි රඳවලා මෙතන විදුලි ආලෝකකරණය චෙක් කරලා කරගෙන මෝටර පවර් චෙක් කරලා මෙතන අලංකාර කටයුතු කරන තැන මෙතනින් තමයි අපි සීලුම වැඩ කටයුතු කරගෙන ගියේ. අපි එහෙනම් මෙතනින් යාට ගිහලා බලමු අපේ හදවත තියෙන තැන. ඒ කියන්නේ අපි මේ කැටයන් කරපු තැන. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ කැටයන් කමන තැන. නිස්සංක ඉන්නවා, නිරෝධ ඉන්නවා. මෙතන තමයි සියලුම කැටයන් කැපුවේ ඔක්කොම අතින් කපන්නේ. කටර් හදාගෙන, තල හදාගෙන දිවාරය නොබලා අපේ සම්පූර්ණ වැඩ කටයුතු කරගෙන ගියා. දැන් අපේ නිරෝධ මල්ලි ඉන්නවා. කැටයම කපන ගමන් අපේ අවසාන කැටයම. එහා පැත්තේ ඉන්නවා නිස්සංක. නිස්සංකත් දැන් දවස් 3ක් තුන්වෙනි දවසේ මේ නිදි මරන්නේ. ඉතින් ඒ වගේ සෑහෙන අභියෝගයක් කුණ වැඩක්. ඉතින් අපිට බලන්න පුළුවන් අපේ ආයුධ ටික. මේ තියෙන සම්පූර්ණ කැටයන් කපන්න ගත්ත අපේ කුංචි ආයුධ පෙට්ටිය. ඉතින් ඔය ආයුධ වලින් තමයි සම්පූර්ණ කූඩුවම අපි මේ වෙනකොට නිර්මාණය කරේ. මේ තියෙන්නේ අපේ කැටයම් කොළවලට ගල් කුඩු විහින තැන. මෙතනින් දැන් තමයි සීලුම කැටයම් වලට ගල් කුඩු අපි ඉහලා ඒ කැටයම් නිර්මාණය කරලා තියෙන්නේ. බොහොම සියුම්ම බොහොම ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. මේ වගේ නිර්මාණයක් කරන්න සවුකලේ ගල් කුඩු ගෑවෙන්නත් බෑ. මේ කළු පාට කැටයම් උඩ විතරයි ගල් කුඩු රැඳෙන්න ඕනේ. ඉතින් සෑහෙන මහන්සියක් දරන්න ඕනේ, වෙහෙසක් දරන්න ඕනේ මේ වැඩ කටයුතු කරගෙන යන්න. මේ වලට දැන් පේන්න තියෙන සඳකඩ පහන. ගල් කැටයම් වලින් කරන හා සමානම සඳකඩ පහනක් අපි නිර්මාණය කරලා තියෙනවා. මේ ඔක්කොම අදහස් අපේ සුරංගයියාගේ. ඉතින් ඔයාලා මේ සියලු දෙනාම ආසියාවේ නොහොත් ලෝකේ ලොකුම පහන් කූඩුව නරඹන්න
හෙට දිනේදී එන්න කියලා ආරාධනා කරනවා. මුළු ලංකාවටම මුල් තැනක් ගෙන ආපු කූඩුවක්. එතකොට මේක ගැන කියන්න වචන නැහැ. ඔයාලා ඇවිල්ලා දැසින්ම බලා ගන්න ඕනේ මේ කූඩුව නිර්මාණ කටයුතු. ඒ තරම්ම මේ කූඩුව අති දැවැන්ත නිර්මාණයක්. මම හිතන්නේ ලංකාවේ කිසිම කලාකාරයෙක් කිසිම දවසක මේ වගේ නිර්මාණයක් කරලා නැතුව ඇති. නිහතමානී චරිතයක්. අද වෙනකොට ආසියාවේ ලෝකෙම උසම කූඩුව. උස අඩි 66යි, පළල අඩි 45යි, පරිවාර කූඩුව 140කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේකේ ලොකුම විශේෂත්වය තමයි මේ කූඩුවක් නිර්මාණය කරනකොට අනිත් හැමතැනම වගේ නිර්මාණය කරලා තියෙන කූඩු වල එක යට ජාතක කතාවක් තියෙනවා. ඊට උඩින් තමයි සම්පූර්ණ කූඩුවම නිර්මාණය වෙන්නේ. අපේ මේ කූඩුවේ තියෙන විශේෂත්වය තමයි මේ කූඩුව මුල ඉඳන් අගට යනකම් ලෝකයේ ඇතිවීම සහ නැතිවීම. ඒ කතාව පදනම් කරගෙන සම්පූර්ණ කූඩුවම පෙන්වන්නේ මේ කතාව ඇතුලේ තියෙන කොටස් වශයෙන්. ඒ කියන්නේ මේක අපි ඉරක් හදලා තියෙනවා, හඳක් හදලා තියෙනවා, ලෝකගෝලයක් තියෙනවා, සෞරග්‍රහ මණ්ඩලයේ සෞරග්‍රහයෝ ඉන්නවා, ග්‍රහලෝක තියෙනවා. එතකොට අපි මේකේ පුළුල් අහසක් නිර්මාණය කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය දක්වන්නේ බෞද්ධ ආගමික සියලු දේවල් අපි මේකේ සඳහන් කරලා තියෙනවා. ධර්මාසනයක් තියෙනවා. එතකොට මේ පේන්නේ අපේ පලංචි 7ක් උඩට නගින අපේ සහෝදරයෝ. මේකේ තව උඩ වෙනම කොටසක් තියෙනවා. අපිට ඒක ඔයාලට පෙන්න ගන්න විදිහක් නැහැ. මොකද උඩට නගින්න ඕනේ. එහෙනම් අපි මේක උඩට ගිහිල්ලා බලමු කොහොමද මේක හදලා තියෙන්නේ කියලා. අපි දැන් මේ ඉන්නේ පලංචි 4ක් උඩින්. මේ ඉන්නවා අපේ කට්ටිය වැඩ. ඉතින් ඔයාලට මොකක්ද අපි මේ සුරංගයියේ කූඩුව ගැන කියන්න තියෙන්නේ? හොඳයි ඉතින් ඇත්තටම වැඩි කරගන්න පුළුවන්. මේක දැන් ඉවරයි වැඩ ටික. දවස් කීයක් නිමරුවද? දවස් 7ක් දැන් එක දිගට දවස් 4ක් එක දිගට නිමරාගෙන තමයි මේ පහන් කූඩුව නිර්මාණය කරන්න මේ සහෝදර කියලා දායකුනේ. ඇත්තටම මෙයාලගේ සෑහෙන පිරිසක් ආවා. සියලු දෙනාම තැන් තැන් වල ඉන්නවා. මතක් ගන්න ඕනේ අපේ සමන්ත මාමා, නිශාන්ත මාමා. එතකොට එයාලත් එක්ක ආපු මේ තරුණ කැල නම් වශයෙන් නම් මතක නැහැ සියලු දෙනාම. මමත් මේ මෑතකදී තමයි අඳුනගත්තේ යාළුවෝ වශයෙන්. එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වැඩේ කරන්න අපිට සහයෝගය දක්වුවට. ඉතින් කොහොමද මොනවද කියන්නේ අපේ සුරංගයේ ගේම් ඉවරනකම් මේ ගේම් ගහනවා. අනිවාර්යයෙන්ම අපේ කොල්ලන්ගේ එකම දේ තියෙන මේ කූඩුව ඉවර වෙනකම්ම අන්තිම මොහොත වෙනකම්ම වැඩ කරලා මේ කූඩුව පෙන්වන්න. ඒ කියන්නේ අපි මේ ස්වභාවිකපත් නිසා සෑහෙන අසරණ වෙච්ච වෙලාවක්. ගමේ සියලු දෙනාම එකාමෙන් එකට එකතු වෙලා අපේ මේ සුරංග අයියාගේ සක්වල පහන් කූඩුව නිර්මාණය කරන්න සෑහෙන දායකත්වයක් දීලා තිනවා. ඉතින් තව පලංචි 4ක් 5ක් උඩ නගින්න ඕනේ උඩ කටයුතු බලන්න. අඩි 66ක් තියන්නේ සාමාන්‍ය සිද්ධියක් නෙමෙයි. අපි බලමු මෙතනින් එහාට ගිහලා තව කෙනෙක් එක්ක කතා කරලා. දැන් අපේ ඉන්නවා තරිඳු සහෝදරයා. ඉතින් මමත් දවස් කිහිපයක් පොඩි තමයි අඳුනගත්තේ. ඉතින් තරිඳු. කොහොමද සුරංගයියාගේ නිර්මාණය? ඔයාලට දායකත්වය ලැබුණේ කොහොමද? ඔයාලා මේකට එන්නේ කොහොමද? මේක මොන වගේ නිර්මාණයක්ද? දැන් අපි ලෝකෙම පළවෙනි තැනට ඉන්නේ. මුළු ලෝකෙටම අරන් ගිහලා තියෙනවා. ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනවංගොඩ කොට්ටාසේ ගල්කන්දනොත් හොරම්පැල්ල නවලෝක මන්සන්දිය ලෝකේ මුලටම අරන් ගිහලා තියෙනවා. ඉතින් ඔයාලට මේ ගැන මොකද කියන්න තියෙන්නේ? පැහැදිලිව බොහොම සන්තෝෂයි. මේ අඩි 68 ඉඳලා දැන් ඇවිල්ලා තියන්නේ මං හිතන්නේ අඩි 30ක් විතර පල්ලෙහාන් ඉන්නේ. වැඩේ පටන් අරගෙන අපි අදට හරියටම දවස් 16ක් විතර මං හිතන්නේ. කූඩුව ගහන්න ඇදී සුරංගයියා වෙසක් එකට. දිට්ට සුලිකුණාටුවෙන් ඒක පෙරළුණා පොසොන් එකට. ඊට පස්සේ හදිසි අවස්ථාවයට සුරංගයියාගේ අපි රුවාට්ටිගේ සෙට් එක ඇතුළු අපේ යාළුවෝ ටික නවලෝකන්දේ ගල්කන්ද පන්සල්න්දිය අස්සන්නාවත් රම්පලදාගම මේ කොල්ලෝ 16ක් 20ක් විතර බැස්ස වැඩේට අපි ඉතින් අඩි 68 ඉඳලා දැන් පල්ලෙහාට මලවලා තියෙන්නේ. දැන් වැඩේ අවසාන අදියරේ යන්නේ. මං හිතනවා මම දන්න කලාවත් එක්ක ලංකාවේ බිහිවුණු දැවැන්තම නිර්මාණයක් මේක. ආසියාවේ ලෝකේ කූඩු කලාවේ අපි ඒ කාලේ ගියා මේ මට මතක හැටියට විදිහට ඔය රත්මලානේම පහන් කූඩුව බලන්න. ඊට පස්සේ මෑත කාලේ බිහිවුච්ච තව කූඩුවක් තමයි කිරින්දිවල පහන් කූඩුව. ඊට වඩා හාත්පසින් මම එකට එකක් සංසන්දනය කරන්නේ නැහැ. ඒත් මේක අපේ පුරවරේ
මගේ පුරවරේ ගම්පා දිස්ත්‍රික්කයේ මිනවංගොඩ ආසනයේ නවලෝක හන්දිය කියන මේ ගමේ බිහි වූ සාර්ථකම දැවැන්තම පොසොන් නිර්මාණය මම අපේක්ෂා කරනවා ලංකාවේ නම් දෙසින් ජනතාව පැමිණේවි කියලා. මේ නිර්මාණය දැක්ක නැති දැස් මක්කටයි කියන්න තමයි වෙන්නේ. මගේ සහෝදරයෝ තවත් අපි නිර්වර්ජිතව රාත්‍රී ගණනාවක් ගත කෙරුවා. තවමත් අපි නිදි නෑ. මේ වැඩේ ඉවර කරන්න. ඉතින් මම ආරාධනා කරනවා මේක බලන අහන සියලුම දෙනාට හෙට මම හිතන්නේ රාත්‍රී 7ට විතර කූඩුව විවෘත වෙවි. ලංකාවේ එතෙක් මෙතෙක් මෑත වකවානුවේ පොසොන් නිර්මාණ අතරින් බිහි වුණු සාර්ථකම දැවැන්තම සහ ආසියාවේ ලෝකයේම විශාලම පහන් කුණු නරඹන්න දන්න කියන හැමෝම වෙන්න සහ පුළුවන් අයට ෂෙයා කරන්න. හම්බෙමු හෙට හවස. ජය වේවා.